කට්ලේ දාන්න දෙන්න එපා. දාන්න එපා කියලා. කොහොම එන්නේ ඔය? My name is Havishka Pereira. We went to China to take part in the Asian Rowing Cup 2025 and we won 1 gold in the junior women's squad and a gold medal and a silver medal in the junior women's double. We hope to take part in more championships in the future and to win more medals. මම ඉමාන්දි මහවත්ත මාත් එක්ක මෙනවාලි යටිගම්මන වෙත්නි වීරරත්න and හවිෂ්ක පෙරේරා ඒ හතර දෙනා තමයි චයිනාවල තිබේ ඒෂියන් රෝයින් කප් එකට සහභාගී වුණේ. අපි එක රිදී පදක්කම ජූනියර් විමන්ස් ඩබල් එකකිනුයි රිදී පදක්කමකුයි රන් පදක්කමකුයි ජූනියර් විමන්ස් ඩබල් එකකිනුයි දිනාගත්තා. මින් ඉදිරියට එන තරඟාවලදී ලංකාවට තව ජයග්‍රහණ ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. Thank you. රටවල් 14ක් මේකට සහභාගී වුණා. මේන්ලි අපිට නම් ලොකු මේකත් තරගයක් තිබ්බේ චයිනාත් එක්ක. මම නිර්මාල් ගුණරත්න ඔරුපැදිමේ පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරනවා දැන් අවුරුදු 15ක් තිස්සේ. ඇත්තටම මෙම තරඟාවලිය පැවැත්වුණේ චීනේදී. මේ තරඟාවලියේ නම ඒසියන් රෝවිං කප් 2025. ඇත්තටම මේ තරඟාවලියට සහභාගී වීමට අපිට ඇත්තටම ලෑස්ති වෙන්න පුළුවන් වුණේ අන්තිම මොහොතේදී. ඉතින් මම මේ ළමයි 4 දෙනා මගේ යටතේ තමයි පුහුණුවීම් ලබන්නේ. ඉතින් මේ කට්ටිය පාසල් ක්‍රීඩිකාවන් වුණත් ලංකාවේ ඉන්න ඔරුපැදීමේ ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩිකාවන් සහ මේ කට්ටිය ජාතික මට්ටමේ තරඟාවලිය වලදී රන් පදක්කම් දිනාගෙන ඉන්න ළමයි 4 දෙනෙක්. ඉතින් ඒ කට්ටියට පිටරට පැවැත්වෙන තරඟාවලියකට අවස්ථාව දුන්නොත් ඒ අවස්ථාවේදී ඒ කට්ටිය හොඳට පර්ෆෝම් කරා කියලා මට හිතුණා. ඉතින් ඒ අවස්ථාව ලබා දුන්නා. ඉතින් එහෙ ගියන් පස්සේ ඇත්තටම ලොකු පළපුරුද්දක් හම්බ වුණා මේ ළමයි 4 දෙනාටත්. ඒ වගේම මේ 4 දෙනාට පුළුවන් වුණා ජූනියර් වුමන් කොඩ් ඩබල් ස්කල් එකේ රන් පදක්කම සහ ඒ වගේම ඩබල් එකේ රන් පදක්කම සහ රිදී පදක්කමක් ලබා ගන්න පුළුවන් වුණා. ඇත්තටම ලංකාවේ මේ වගේ දක්ෂ ගොඩාක් ක්‍රීඩිකාවන් ඉන්නවා මේ ඔරුපැදීම ක්‍රීඩාව කරගෙන යන්න. ඒ කට්ටියට මේ වගේ අවස්ථාවන් හම්බ වෙනවා නම් ඒ අවස්ථාවන් වලින් ඇත්තටම සෑහෙන දස්කමක් පෙන්නලා මේ ලංකාවේ තියෙන පාසල් ක්‍රීඩා සමාජ විශ්වවිද්‍යාල ඒ වගේ ඒ ආයතනවල ක්‍රීඩා කරන ළමයින්ට දස්කම් පෙන්වන්න පුළුවන් ඇත්තටම. ඒ හින්දා මම හිතනවා ඔරුපැදීම ක්‍රීඩාව ලංකාවේ ඒ තරම් ප්‍රසිද්ධ නැති වුණත් කොළඹට විතරක් සීමා වෙලා තිබ්බත් ඇත්තටම ඔරුපැදීමේ සංගමයේ සහ හැම දෙයක්ම ඒ කට්ටිය කටයුතු කරනවා මේක අනිත් පළාත් වලටත් අරගෙන යන්න. ඒ හින්දා මම හිතනවා මේ ක්‍රීඩාවේදී අපිට ඉස්සරහට ඇත්තටම ලොකු ජයග්‍රහණ ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ 4 දෙනාගේ ජයග්‍රහණ පිටිපස්සේ හිටපු මම මතක් කරන්න කැමති මේ 4 දෙනාගේ දෙමව්පිය විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් සෑහෙන මට සපෝට් එකක් හම්බ වුණා මේ කට්ටියව ට්‍රේනින් කරන්න. මොකද මේ ළමයි විභාග තියාගෙන තමයි ට්‍රේනින් කරන්නේ. ඉතින් ඒ හින්දා ඒක ට්‍රේනින් කරන්න මට ඒ සම්පූර්ණ සහයෝගය හම්බ වුණේ දෙමව්පියන්ගෙන්. ඒ වගේම මේ 4 දෙනා නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ සභාපති මිස්ටර් සිත්‍ර වික්‍රමසේකර මහතා එයාත් මට ලොකු සහයෝගයක් දුන්නා මේ කට්ටිය මේ ගමන යන්න. ඒ වගේම මගේ අනිත් සහායක පුහුණුකරුවන් විශේෂයෙන්ම යුද හමුදාව පුහුණුකරු එයා මට සෑහෙන සහායක් ලබා දුන්නා. ඒ වගේම අනිත් පුහුණුකරුවනුත් මට සෑහෙන
ලබා දුන්නා. ඒ වගේම මතක් කරන්න කැමතියි මේ ළමයි 4 දෙනාගෙන් 3 දෙනෙක් විසාක විද්‍යාලයෙන් සහ එක්කෙනෙක් බ්‍රිටිෂ් ස්කූල් එකෙන්. ඒ හින්දා ඒ පාසල් වලත් මම මතක් කරන්න කැමතියි ඒ කට්ටියගේ සහයෝගයත් මට ලැබුණා. ඉතින් මගේ බලාපොරොත්තුව දැනට මේ ළමයි 4 දෙනා ලංකාවේ ජාතික මට්ටමේ රන් පදක්කම් ලාභීන්. එතකොට ඒ වගේම දැන් ආසියානු මට්ටමේ නියෝජනය කරලා පොඩි මට්ටමේ නියෝජනය කරලා රන් පදක්කම් ලබාගෙන තිනවා. ඉතින් ඉස්සරහට මේ කට්ටිය ලෝක මට්ටමේ ගිහිල්ලා මොකක් හරි පර්ෆෝමන්ස් එකක් ගනී කියලා මට හිතෙනවා. මොකද මේ කට්ටිය තාම අවුරුදු 15යි 16යි මේ ළමයි 4 දෙනා. ඉතින් සෑහෙන ලොකු බලාපොරොත්තුවක් මේ ළමයි ගැන මට තියෙනවා.